හායි ඔයගලන්ට කොහොමද ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් අයට තියෙන ලොකු කරදරයක්නේ පිම්පල්ස් කියලා කියන්නේ. මටත් කාලයක් එහෙම තිබුණා. ඉතින් මම කොහොමද පිම්පල්ස් සනීප කරගත්තේ කියන එක ගැන මේ වීඩියෝ එකෙන් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මේ තියෙන මගේ මුහුණේ before after photos. ඔයාලට පේනවා ඇති සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ වීඩියෝ එක බලන ඉස්කෝලේ යන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් සහ විශේෂයෙන්ම ගොඩක් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඔයා මේ දේවල් කරන්න එපා. සම සම්බන්ධයෙන් ඉන්න ඩොක්ටර් කෙනෙක් හම්බෙලා ඔයගොල්ලෝ එකට බෙහෙත් ගන්න. මං හිතනවා ඒක තමයි සුදුසුම කියලා. මම ඉස්සෙල්ලාම පාවිච්චි කරපු ක්‍රීම් එක තමයි මෙන්න මේ බෙන්සොල් පෙරොක්සයිඩ් කියන ක්‍රීම් එක. මේක පිම්පල්ස් තියෙන තැන්වල ගන්න ඕන. මම සති 2ක් විතර ගෑවට පස්සේ ඇත්තටම මගේ ලොකු වෙනසක් තිබුණා මූණේ පිම්පල්ස් අඩු වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ගාද්දි පිම්පල්ස් තියෙන තැන්වල විතරක් ගන්න ඕන. සති 2ක් 3ක් යනකොට ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මේක ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරන්නේ නැතුව උනත් ෆාමසි වලින් ගන්න පුළුවන්. නමුත් අපිට ආසාත්මිකතා එන්න පුළුවන් නිසා ඉස්සෙල්ලාම දවසක් විතර පාවිච්චි කරලා ඔයාලට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් දවසක් වගේ ඉස්සෙල්ලාම පටන්ගෙන පස්සේ දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රීම් එක ගාලා මගේ පිම්පල්ස් අඩු වුණා. අඩු වුණාට පස්සේ මං කරේ ස්කින් කෙයාර් රූටින් එකකට ගිය එක. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන අපි නිතරම පිරිසිදුව ඉන්න එක හරිම වැදගත්. විශේෂයෙන්ම අපේ කොට්ටෝර බෙඩ්ෂීට් සතියකට පාරක්වත් අඩුම තරමේ සෝදලා පිරිසිදුවට තියාගන්න ඕන. ඒකෙනුත් අපිට පිම්පල්ස් අඩු කරගන්න ලොකු උදව්වක් වෙනවා. අනිත් දේ තමයි ඔයා නිතරම මූණ අල්ලන්න ඊට පස්සේ පිම්පල්ස් කඩන්න යන්න එපා. ඒකෙනුත් පිම්පල්ස් තව ගොඩාක් වැඩි වෙන එක විතරයි වෙන්නේ. මේ රූටීන් එකේ වැදගත්ම දේ තමයි ක්ලෙන්ස් එක කියලා කියන්නේ. මම පාවිච්චි කරේ මේ ටීන් ඩර්ම් ක්ලෙන්ස් එක. මේක ඇත්තටම පිම්පල්ස් වලට හොඳ ක්ලෙන්ස් එකක්. ඒ වගේම තමයි ඔයාගේ මූණේ වයිට් හෙඩ්ස් තියෙනවා නම් මේ ක්ලෙන්ස් එක ගොඩක් හොඳයි. සතියක් විතර කාලයක් පාවිච්චි කරාට පස්සේ ඔයාලට රිසල්ට්ස් බලා ගන්න පුළුවන්. මේ ක්ලෙන්ස් එක ගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේ ඔන්ලි කියන ඇක්නි ප්‍රෝන් ස්කින් වලට ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් ඇත්තටම මම පාවිච්චි කරා. ගොඩක් හොඳ ෆේස් වොෂ් එකක් කියන්න පුළුවන්. අනිත් දේ තමයි අපි මූණ පිහදනකොට විශේෂයෙන්ම ෆේස් එකට වෙනම ටවල් එකක් හරි ටිෂුස් හරි තියා ගන්න ඕන. ඒකෙන් අපිට පිම්පල්ස් අඩු කරගන්න ලොකු උදව්වක් වෙනවා. මොකද ඇඟ පිහදාන එකෙම මූණ පිහදාන ගියාම විස බීජ නිසා පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි මොයිස්චරයිසර්. හොඳ මොයිස්චරයිසර් එකක් භාවිතා කරන එකත් ඉතාම වැදගත්. මම භාවිතා කරේ මේ පොන්ඩ්ස් එකේ සුපර්ලයිට් ජෙල් එක. මේක ඇත්තටම හොඳ මොයිස්චරයිසර් එකක් කියන්න පුළුවන්. මේක ජෙල් එකක් වගේ තියෙන්නේ. මේක මූණ ගෑවට පස්සේ අර ඇලෙන ගතියක් ඊට පස්සේ ඔයිලි ගතියක් ඇති වෙන්නේ නැහැ මූණේ. ඉතින් ඊට පස්සේ වැදගත්ම දේ තමයි සන්ස්ක්‍රීන් කියලා කියන්නේ. අපි ආවට යනකොට අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕන. ඒකෙන් අපේ හැමට වෙන ඩැමේජ් එක අපිට මගහරව ගන්න පුළුවන්. මම පාවිච්චි කරපු සන්ස්ක්‍රීන් එක තමයි මේ ඩර්මකෝගේ සන්ස්ක්‍රීන් එක. මේක ඇත්තටම ඇක්නි ප්‍රෝන් ස්කින් වලට ගොඩක් හොඳයි කියන්න පුළුවන්. විශේෂයෙන්ම අර ඇලෙනවා වගේ ගතිය නැතුව ගාපුවම ඔයිලි වෙන්නේ නැතුව මූණ අපිට තියාගන්න පුළුවන්. අනිත් දේ තමයි අපේ ඔළුවේ ඉස්සොරි තියෙනවා නම් අපේ මූණේ පිම්පල්ස් වෙන එක ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා අපි ඉස්සොරි ඉස්සරම හොඳ කරගන්න ඕන. ඒකට මේ කීටෝ ප්ලස් කියන ෂැම්පූ එක ගොඩක් හොඳයි. මේකෙන් ඉක්මනට ඩැන්ඩ්‍රෆ් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් try කරොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිසල්ට් එකක් ගන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න.